පැත්ත අපි අධ්‍යයනය කරන්න ඕනේ. ගැඹුරු පැත්ත අධ්‍යයනය කරන්න ඕනේ. දැන් අපි ඔබතුමන්ලට තිබෙනවා ඉතාමත්ම වටිනා උපකරණයක් සමාජයේ. ඒ කියන්නේ අපේ මාස් සංනිවේදකයන් තුළ තිබෙන මේ කැමරාවක්. ඔයත් පහන දල්වන එක කැමර කරනවා නම් දන්සල දෙන එක කැමර කරනවා නම් දැන් බොම රටවටා තොරණ ප්‍රචාරකය කිය විවිධ දේවල් කර අපේ මාධ්‍යවල දන්සලක් අවසානයේදී ඔය කැමර එක අල්ලන් ඉන්න බැරුණේ ඇයි? බොහොම සරල කාරණා. දැන් ඕනතරම් හැම කෙනෙක්ගේ අතේම තියෙනවා දුරකථනයක්. අද පටිගත කරගත හැකි දුරකථන තිබෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථා අපිට පටිගත කරලා අපිට ලැබලා දෙන්න පුළුවන් නම් මම හිතනවා අපිට සාක්ෂියක් ඉදිරිපත් කරමින් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්නේ ඉතින් 100ක් දීලා 100ක් කරලා එක තැනක සමහරක් වෙලාවට අපේ දරුවෝ ඉන්නවා මේ වැඩපිළිවෙලේ තියෙන ආකර්ෂණීය භාවය නිසා ඔවුන් මේ දර්ශනීය තේරුම් නොගෙන මේ බුදුහාමුදුරන්ගේ මේ වැඩපිළිවෙල තේරුම් නොගෙන දන්සලක් දෙන්න පුළුවන්. හැබැයි ඔවුන් දන්නේ නැහැ ඊට පස්සේ මොකද වෙයිද කියලා. ඊට පස්සේ ඔවුන් කරන්නේ අර ඇඟේ මහන්සියට කියලා ඔය කියන විදිහට මත. හැබැයි ඔවුන් මේ බෞද්ධ දර්ශනයේ මේ සකස් වෙච්ච අයද කියන ප්‍රශ්නේ තියෙනවා. මම එකෙන් අදහස් කරන්නේ නැහැ මේ අන්නාගීමික අය ගැන මම කියනවා කියලා. ඒගොල්ලෝ දෙන දන්සල්වලදී මෙහෙම කරනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ කියන්නේ බෞද්ධ වෙන්න පුළුවන්. හැබැයි උන්ට බෞද්ධකම තියනවාද? ඔවුන් මේක මේ හරියට තේරෙනවා. එතකොට අපේ රටේ වැඩි හිටියෝ මොකද කරන්නේ? ඊළඟට ඔය පිරිසත් එක්ක වටේ ඉන්න අය කරගන්නේ. දැන් අපේ ඔය සහෝදරියක් අපේ මෑණි කෙනෙක් හරි එඩිටරයිනේ, නිර්භීතයිනේ. දැන් රටක මාධ්‍යයක ඇහෙන්නේ ඉතින්ට ප්‍රකාශ කරන්න පුළුවන්. ඔය නිර්භීතකම නොතිබ්බේ ඇයි දෙකේ පොළු කැල්ලක් අරගෙන ඔය දන්සල පිටිපස්සට යන කාන්තාව හැටියට අපි දානෝනේ පත්තරේ. අපි එනවනේ TNL එකේ. අන්න අහවල් තැන දන්සලේ බොන්න ගිය පුරුෂයන්ට කතුන් ටික එකතු වෙයි පාර දෙන්න. කෝ වෙන්න. මේ හරි සරල කාරණා දෙන්නේ. මේ අපේ නාහය අල්ලන්න පුළුවන් ක්‍රමයේ තේදී ඔළුවට යනවා. අපි මේ වෙනත් අයට අවලාද කරනවා. මේ සමාජයේ කාන්තාව නිවැරදි නම් කාන්තාවට මේ බලය තියෙනවා. අලියාගේ මේ අත තමන්ගේ ශක්තිය තේරුම් ගන්න නැහැ. එතෙන්ට එන්නේ නැහැ. ඒ හඬ නගන්නේ. හැබැයි නිකන් අපි හිතමු නිකන් තමන්ගේ පිරිමියා වෙන මොකක් හරි එකකට ගිහිල්ලා උතන මොකද බුදුවම් මේ ඉවරයිනේ හතර පළාතම ඇදගෙන ගිහිල්ලා මන් දන්නවා මොකද කියලා ඔය කොස් කපන උපාසකම්ම කෙනෙක් එහෙම ළඟ වාඩි වෙලා හිටියනම් එහෙම අපේ උපාසකම්මලා බලන්න ඕනේ. ඕකට තමයි දන්සලට කියලා ආවේ බොනකොට බෑ. අර කොයි හරි පොලොස් ටික ලියන කොස් ටික කපන කොස්සර ටික සුද්ධ කරන උපාසිකාවක් තමයි ඉතින් හිටියන මිනිහගේ කණෙන් අල්ලන් අරන් යන්න පුළුවන්. මම කියන්නේ ඔබව දැනු ඔබ ශක්තිමත් වෙන්න. ඒ කියන්නේ මේ රටේ ප්‍රජාව අප්‍රමාණව පුදුම සදහසිතකින් මේ කළු මහත්මයෝ මේව කරන්නේ. මින් තලාවේ පොසොන් උත්සවයට මේ කරන කාර්යයන්හිදී අප්‍රමාණව ඒ දේ කරනවා. ඒ දන්සල ඉදි කරලා දෙන හැටි බලන්න දවස් ගණන්. දැන් ඔය මගේ ඔය කතා කරන අම්මලා කොච්චර කොස් කපනවා කොස් ලියනවා. දැන් ඒගොල්ලෝ දන්සලට ගිහිල්ලා නැහැ ඔය. මහත්තයා පන්සල් යන එනකම් බලන් ඉඳලා තියෙනවා. නමුත් අපේ කාන්තාවෝ එහෙම නෙමෙයි. අපේ කාන්තාව දන්සලට යනවා ගිහිල්ලා එතන කෝප්ප ටික හොදනවා, ටිකන් ටික හොදනවා, එතන වැඩ කරනවා. කාන්තාව තමයි පිටිපස්සේ නම් වැඩ කරන්නේ. මං හිතන් හිටියේ එවැනි සංකල්පයක් ඇයි කියන්නේ කියා. දන්සල දීම තුළ කාන්තාව තමයි වැඩියෙන් දුක් විඳින්නේ, වැඩියෙන් මහන්සි වෙන්නේ. ඒගොල්ලෝ තමයි නොපෙනෙන තැන ඉන්නේ. මහත්තුරු ටික වෙලාවට ඇවිල්ලා ඇඳගෙන මේ කැම පිගාන අතන ඉස්සරහින් තියෙනවා. ඒගොල්ලෝ තමයි තනගන්නේ. අර කාන්තාව ටික එනවා හරි අඩු වෙන්න පුළුවන්. නමුත් අපි කළ යුතු දේ තමයි මගේ අම්මලා වැරදේ දන්සල කියන සංකල්පය, දානය කියන සංකල්පය මේවා තුළ ඕක කොතනකෝ යමක් සිද්ධ වුණොත් ඒක සමස්තයක් හැටියට කතා කරන්න එපා. මම දකින්නේ ඒකයි. ඒ කියන්නේ ඒ තුළ මේ මහා වටිනා සාරගර්භදී හරි පීච්චම් කරනවා. මේවා අන්‍ය ධම්මල ඇත්තෝ අහගෙන හිටියොත් එimhe අනේ අපෝ කියනවා. මොකද ඒ අයට මේවා හරි ප්‍රශ්න. බොහොම පැහැදිලිව කිව්වොත් මේ මොකද්ද මේ සංස්කෘතිය දෙයියනේ මේ විධානයක් දීලාද මේක නීතියක් පනවලද කොතනද තියෙන නීතියක්ද වෙසක් එකට දන්සල් දෙනු පොසොන් එකට දන්සල දෙනු මේ වගේ සිසිල් පැන් දෙනු මේ වගේ අයිස්ක්‍රීම් දෙනු මේ වගේ මේ නූඩ්ල්ස් දෙනු මේ වගේ බත් දෙනු කොස් දෙනු බතල දෙනු මඤ්ඤොක්ක දෙනු පාන් දෙනු මේ මෙහෙම කියලා කොහෙද නීතියක් තියෙන්නේ ඒ කිසිවක් නැතුව මුළු සමස්ත කෝටි දෙකක ජනතාවකට කන්න දෙනවා මේ රටේ මිනිස්සු මේ ශාන්ති නායක අම්මාමෑණි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ලෝව පහළ වීම හේතු කොටගෙන වෙන කිසි කවුරුන් උදෙසාද ඔහොම ඉදිරිපත් වෙන්නේ කළු මහත්මයා මේවා බොහෝ අයට හිතා ගන්න බෑ විදේශිකයන්ට හිතා ගන්න බෑ මම අලුත්ගම මේ ඔය ප්‍රදේශවල ගාල්ල ප්‍රදේශයට යනකොට විදේශිකයෝ සන්තෝෂෙන් ප්‍රීතියෙන්
ඒගොල්ලෝ මේ අහගෙන ඉන්නකොට ඒ දන්සල දීපු තැන්වල දරුවෝ සතුටු වෙනවා ඇති. ඒ ඇත්තෝ ඒ ප්‍රදේශවල අර විදේශිකයෝ තමයි මේව අල්ලන්නේ. මේ දන්සල ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලෝ තමයි සිසිල් පැන් ටික අල්ලන්නේ. ඒ මිනිස්සුන්ට හිතා ගන්න බෑ. සමහර අය සමග සාකච්ඡා කරාම වුන් ලෝකේ දැකලා නැහැ මෙවන්නක්. ඉතින් එහෙම දෙයක් මේ කොහේ හරි තැනක ඉන්න පාපතරයන්ගේ පාප ක්‍රියාවක් නිසා සමාජයේ විනාශ කරන්න දෙන්න බෑ කලු මහත්මයා. ඒකට මම බොහොම තදින් මම ඒක කියනවා. නමුත් ඒ වැරද්ද අනිවාර්යෙන් නැති කළ යුතුයි. කිසිවෙක් 100%ක්ම මගේ පැටියෙක්වත් තරුණ පුතාලා ඔයාලා කැසට් රෙකෝඩර් දාගෙන ඔයාලා සෙටප් හයි කරගෙන බෑක් හමාරක් මොන පැයද උක හරියට දෙනවා නා ඔය දන්සලක් එක 5000කට එකතුලා ඉන්න තැනක එක හරියට දැම්මොත් එක විනාඩි පැය භාගෙන් ඉවරයිනේ. ඒවනේ අපි පැය 5ක් දුන්නා කියා දෙන්නේ 3 දිනක් ඉඳගෙන ඕක ඔටෝටව අර 5 පූලිං හදාගෙන ඕක ටික අමුතු තෘප්තියකින් මම නෝ කොහොමද කැමති නෑ කරනවා නම් හරියට කරන්න ඕනේ මහා පාරවල් ලයින් නැතුව කුණු ගොඩවල් වල නැතුව පිළිවෙලකට පාරවල් හරස් කරන්න නැතුව පිළිවෙලකට මේවා කළ යුතුයි. ඒ නිසා නමුත් ඒ කාර්යය එසේ කිරීම හෝ අප වැදගත් කර සලකනවා. මොකද ඕකත් නැතුව නම් අපි කියන්නේ මේ පාරට අවුම පාළුයිනි මොකක්වත් නැහෙනි රටබ දෙන්නෙත් නැහැ කරන එකට ශක්තිය දෙන්නෙත් නැහැ ඒකට අවුම පාළුලු දන්සලක්වත් නැහැ. ඇත්තටම හඳුනන්නේ මේ උපවාසකේ කාරණේට යමක් එකතු කරන්න පුළුවන්. දැන් මොකද ගම්වල සමහර විට ඉන්නවා වෙන්න පුළුවන් තැන් වල ඉන්න කිසියම් ආකාරයක ඔහේ ඉන්න සමහර පිරිස් දන්සලක් වගේ වුණාම එතන දෙකතු වෙනවා. ඒක ලබා දෙන්නේ 20ක වගේ ප්‍රමාණය නම් 21 වෙනි යවන්නේ නෙවෙයි. නමුත් ඔහුගේ ක්‍රියාකාරකම් නිසා සමස්ත දන්සල ලබා දීපු 20 දෙනාගලම එහෙම හිතන එක වැරදි අපි හඳුනන්නේ. සමහරක් කරට මත් වතුර බීලා ඇවිල්ලා අතන ඉඳලා තමයි ගෙදර එන්නේ. මිනිහා අතරමාමික ඉඳලා නැහැ මිනිහා බීලා. ඇත්ත මේ ඊට වටිනා සමාජීය කරුණක් උන්වහන්සේ මේ වෙලාවේ සමාජගත කරන්නේ. මම හිතන්නේ ඒ නිවැරදි දේ පිළිබඳව අපිට ਵਿਚාරන්න පුළුවන් බුද්ධ දර්ශනීය විචාරණ දර්ශනයක් විචාරන්නට පුළුවන්. අපිට හිතා බලන්න පුළුවන් මේ ඇත්ත නේද ඇත්තද මේ කියන කාරණේ. ඒක ඔබට බාරයි. අපි හඳුනේ අපි තවත් වටිනා මාතෘකාවක් දේශනා කරමින් සමාජගත කරමින් සමාජයේ තොරතුරු ලබා දෙමින් හිටපු මොහොතක් මේ. අපි පුද්ගලයාගේ පිළිහිම ගැන කතා කරද්දී ඔබ දේශනා කළා සමහර තැන්වල පියාට දරුවන්ගේ වගකීම් පවා බාර දෙන්න බැරි තරම් මව අසරණ වෙන තරම් සමාජ විරිහීමක් තියෙනවා සමහර ස්ථාවරවල කියලා. අපි හඳුනන අපිට එතන ඉඳන් අපේ අදහස් ඉදිරියට ගෙනියන්න. ඔව් ඒ පුද්ගලයාගේ පිරිහීමේ පියපාර්ශවලට මව් පාර්ශව ඒ විදිහට පිරිහීමක් ලැබලා තියෙනවා. ඒ කියන්නේ අද දුවෙකුට ආදර්ශයක් ගන්නට බොහොම යහපත් පැත්තෙන් ආදර්ශයක් ගන්නට බැරි තත්ත්ව මවකගෙන් තිබෙනවා. ආතම්මා නැත්තම් වෙනත් වැඩිහිටියෙක් කියනවා ඔය මව විදියට හැදුනොත් මේ ළමයි තවුරයි කියලා. එතකොට එහෙමන වැරද්දක් සිද්ධ වෙනවා. ඒ බැවින් ඒ වැරද්ද අපි අත්දකින්නට ඕනේ. ඒ කියන්නේ සංවරශීලීකම අවශ්‍යයි. එහෙම නැතුණු පිරිහීමේ ලක්ෂණ. දැන් මේ සම්මරකම කියලා කියන්නේ අර නිකන් කනට ඇහෙන්නේ නැති වෙන කතා කරගෙන අතපය සම්පූර්ණයෙන්ම බැඳගෙන ඒ ඉන්න කියන විලාසය නෙවෙයි මගේ මව්පියනේ. එතෙන්දී අදහස් කරන්නේ තමන්ගේ වචනේ, ඒ කියන්නේ බොරුව, කේලම, පරුස වචනේ, හිස් වචනේ නැතිකම ඔබට ලොකු දියුණුවක්. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ නෑ එහෙමනම් කතා කරන්න බැරි කෙනා හරි දියුණුයි කියලා. ඒක නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ බොරුව, කේලම, පරුස වචනේ, හිස් වචනේ කියන්න කතා නොකරන්නාටත් වඩා පාරිහානික කෙනෙක්. පිරිහීමට ලක් වෙනවා. කතා නොකර සිටීම කතා කරන්නට නොලැබීමම පිරිහීමක් නේ. ඒ කියන්නේ යාගේ මොකද්ද සමාජගත බව තියෙන්නේ. ඔබට තේරෙනවා ඇති. ඒ නිසා එවැනි දරුදරියන් සිටින මගේ රත්තරන් අම්මා තාත්තා අකම්පිත වෙන්නට එපා. ඒ කියන්නේ අකම්පිත වෙන කම්පා වෙන්නට එපා. ඒ කියන්නේ කම්පා වීමෙන් පළක් නැහැ. නමුත් ඔබට තේරෙනවා ඒ කියන්නේ ඔබ මොනවා ගැනද කතා කරන්නේ? ඔබම කියනවා මම දරුවා ඉපදුනාට මට අම්මා කියලා අහගන්න බැරුණා නම් එතන ඔබට දුකක් ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒ වගේ තමයි නරක වචනයක් කියන අපි දුන් කතා කරන කෙනේ. කතා කරන කෙනා අම්මාට බැනලා කතා කරනවා. දැන් ඔබ මොකද කියන්නේ? අර කතා කරන්න පුළුවන් දරුවටත් වඩා එයා පිරිහිලා බැරි කෙනාටත් වඩා ඒ දරුවා පිරිහිලා නේද? මම හිතුවේ නෑ ඔය ළමයා මට ඔහොම කතා කරයි කියලා. ඒව නේද කියන්නේ? අපච්චි කියනවා තාත්තා කියනවා මම හිතුවේ නෑ ඔය ළමයා මං ගැන ඔහොම කියයි කියලා. දැන් හිතර කොච්චර පිළිහිමක් වෙනවද? මෙන්න